ඔයාලට තර්ක කරන්න සිද්ධ වෙන්නේ ගොඩක් අත්දැකීම් තියෙන සුදු සීයා, ඒ වගේම විද්‍යාව ගැන හොඳට දන්න සුපිරි සීයා, හැම දෙයක් ගැනම අත්දැකීම් තියෙන මිචරි නන්දා, ඒ වගේම එයාගේ ගෝලයා පින්ටු. ඉතින් තාරා මේ තරගයට ඔයාලට උදව් කරයි කඩියා. ඒත් කොළු මාමේ ඔය ඔය තිරණ විතරයි ඉක්මනට ගත්තේ. පොඩ්ඩක් හිතලා බලන්න. මේක මගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. මොකද දරුවනේ කඩියට හොඳට විලාසිතා කරන්න දන්නවා. ඉතින් ඕගොල්ලන්ගේ ඉදිරිපත් කිරීමට එයා හොඳ විලාසිතාවක් කරයි. දැක්ක නේද කඩියගේ වැඩ? මේක තමයි කඩියගේ ස්ටයිල් එක. ස්ටයිල් එක නෙමෙයි. ඕක තමයි මොඩල් ස්ටයිල් එක. එතකොට කළු මාමේ මම කඩියගේ දක්ෂතාවය ඉතින් හැමදාමත් හොඳට කණේකනේ. ඒක නිසා ඔය ආච්චිත් එක්කලා එකතු වෙලා හැමෝටම හොඳට කෑම හදන්න. ආච්චි, තඩියා, චුක්කි හැමෝම දෙවියන්ට රස කැවිලි හදන්න. චා නියමයිනේ. ඔය තියෙන්නේ මරු වැඩක්. කළු මාමේ ඔයාගේ දක්ෂතාවය මොකද්ද? මට නම් කිසිම දක්ෂතාවයක් නැහැනේ. ඉතින් මං තරගේ විනිශ්චයකාරයා වෙන්නම්. යන්න. දැන් ගිහිල්ලා ඕගොල්ලන්ගේ වැඩ පටන් ගන්න. මටත් කරන්න වැඩ ගොඩාක් ඉතුරු වෙලා තියෙනවා. ඔය තියෙන්නේ අගේට. ආව මෙතන මට අභියෝග කරන්න. සුපිරි සීයා අද පිස්සු සීයා කරලා තමයි යවන්නේ. බැරි වුණොත් මම මගේ රැවුලක් කපලා දානවා. ඇයි මොකද? මගේ වැඩ ලස්සනයි නේද? මම දන්නවා මට ගන්න කවුරුවත් නැහැ කියලා. මම කොහොමත් ඉතින් අයියෝ ඕක කන්න නෙමෙයි මං හදලා තියෙන්නේ ඉවරයි. අතාරෙන්නයි කිව්වේ. අයියෝ මං හදපු එකට මොකද්ද මේ කළේ? සලස්පේ විදියට නම් හැමදේම හරි. දැන් ඉතින් තියෙන්නේ මේ හදපු ටික අත්හදා බලන්න විතරයි. හරි. මේ පාර නම් ඔක්කොම හොඳට වැඩ කරනවා. නියමයි. දැන් ඉතින් රැවුල කොට උඩ. මේ මොකද වෙන්නේ? ඔක්කොම කන පිට ගැහුණානේ. කනටත් ගැහුවද? අයියෝ යන්න එපා. මම ප්‍රදත්තනට පෙන්නන්නේ ඔලු ගෙඩියද. අනේ කුමිය ඔයා කොහොමද එළියට ආවේ? යන්න යන්න ඇතුළට යන්න. බලන්න තාරා කොහොමද වැඩ? මට තෑන්ක්ස් කරන්න. ඔයාගේ උදව්කාරයා විදියට මම වැඩ කළාට. ඔය කියවන එක නවත්තන්න. ඇයි මෙතන පොල් ගෙඩියක් තියෙන්නේ? එපා එපා ඔය පොල් ගෙඩිය නම් අයින් ගන්න එපා. දැන් ඉතින් වැඩේ මාට්ටු වෙනවා. අයියෝ මේ කුඹිය හැමතැනම කනවා. අනේ දෙවියනේ මේ හුඹස පාට කරලාද මෙයා වීරය වෙන්න හදන්නේ. අනේ අම්මෝ කනවා. ඔයා කොහෙද දුවන්නේ? ඉන්නකො මම හොඳ පාඩමක් උගන්වන්න. යමු චුක්කි. ආච්චිට අහුවෙන්නේ නැහැ. එක එක ගිල්ලලා දාමු. අව්. ආච්චි අපිට එකක්වත් දෙන්නකෝ. අත තියන්න. මෙතන මම කැවිලි 50ක් තිබ්බා. මං පොරොන්දු වුණා එකක්වත් අඩු කරන්නේ නැහැ කියලා. ඒ නිසා එකක්වත් අඩු වෙන්න බෑ. තේරුණාද? චුක්කි අද නම් බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. මිචරි නැන්දට මේක පෙන්වන්න ඕනේ. එයා මේක දැක්කම කියයි ඔයා නම් නියමයි